යාපනයේ නුවර ඒ නව්‍ය මාර්ගයේ වවුනියාව ඕමන්ත හමුදා මුලපොළ පසු කර මීටර් 500ක් ගිය තැන සිට යාපනයේ මුහමලිය දක්වා සිය අනසක පතුරවාගෙන සිටි LTTය 2002 වසරේ සාමගි උසුම යටතේ ඒ නව්‍ය මාර්ගය විවෘත කිරීම මානුෂවාදී පියවරක් ලෙස ලෝකයට ප්‍රචාරය කළද සත්‍ය වශයෙන්ම සිදු වූයේ LTTය තමන්ට ප්‍රධානතම ආදායම් මාර්ගයක් විවෘත කර ගැනීමයි. මෙම කපළු හා නිරීක්ෂණ මුරපොළ ලෙස පවත්වාගෙන ගිය බදු අය කිරීමේ මධ්‍යස්ථාන ඊට නිදසුන්. කෝටි ගණනක් වැය කොට ඒ නව්‍ය මාර්ගය පිළිසකර කිරීමට රජයේ මුදල් වැය කළද එහි ප්‍රතිඵල අත්විඳේ සාමාන්‍ය ජනතාව නොව LTTයි. ඒ නව්‍ය මාර්ගයේ ගමන්ගත් වාහන වලින් හා පුද්ගලයන්ගෙන් LTT ලබාගත් කප්පම් මුදල දිනකට රුපියල් මිලියන 8 ඉක්ම වූවා. යාපනය කිල්නොච්චිය මුලතිව් ප්‍රදේශවල ජීවත් වූ ලක්ෂ ගණනක ජනතාවට පෞද්ගලික වෙළඳුන් රැගෙන ගිය භාණ්ඩ ලොරිවලට ඉතා අධික කප්පම් මුදලක් අය කිරීමෙනුයි එම ආදායම LTT ලබා ගත්තේ. උතුරේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගියේ ඒ නිසයි. සාමාන්‍ය ජනතාවටද රජයේ පාලන ප්‍රදේශ වෙත ගමනාගමනයේදී කප්පම් ගෙවිය යුතු වුණා. හදිසි සැත්කම් සඳහා පැමිණි අසාධ්‍ය රෝගීන්ගෙන් පවා LTTය කප්පම් අය කළ බව ප්‍රකට කරුණක්. එහෙත් අද වන්නි මෙහෙයුම හමුවේ LTTය ඒ නව්‍ය මාර්ගයෙන් පලා ගොස් ඇත්තේ ඔවුන් පවත්වාගෙන ගිය කප්පම් මධ්‍යස්ථානද මේ අයුරින් ගිනිපත් කරයි. LTTයට යාපනය නුවර ඒ නව්‍ය මාර්ගයේ බලය අහිමිවීම ආර්ථික වශයෙන්ද ඔවුන් ලැබූ දැඩි පරාජයක් ලෙසයි හමුදාව පෙන්වා දෙන්නේ. තවදුරටත් මේ මාර්ගයේ ගමන් ගන්නා ජනතාවගෙන් හෝ රථවාහන වලින් හෝ බදු අය කර ගැනීමට LTTයට නොහැකියි. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම ඒ නව්‍ය මාර්ගයේ මුදාගත් ප්‍රදේශයේ සිට